අනුප්‍රවේශන එකේ BS ප්‍රශ්න 11ක් කතා කරලා පළවෙනි වීඩියෝ එකේ නේද? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ 11. දැන් අපි ඉතිහාස පුතේ කතා කරනවා පළවෙනි පේපර් එකේ ඊළඟ ප්‍රශ්න තියෙනවා 12 18. तो මේ ප්‍රශ්න ටික ඔක්කොම ඔබ දන්නවා 13 ශ්‍රේණිය නේද? 13 ශ්‍රේණිය සම්බන්ධ ප්‍රශ්න අපි එකින් එක කතා කරගෙන යමු. මම නැවතත් කියනවා මේ අන්තිම සම්බන්ධිත දරුවෝ ඉන්නවනම් ඒ පුතා හොඳට මතක තියාගන්න. තිරසතට ප්‍රශ්න පත්‍ර 10කුත් සිරස්සතට එක ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 10කුත් තිරස් ප්‍රවාහයක් එකතේ මුළු සිලබස් එක කතා කරන වැඩි පිළිවෙල. එහෙනම් අපි ඒකේ ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරමු. හරි. ඒ ප්‍රශ්නේ ගන්න පළවෙනි ප්‍රශ්නේ සමග ප්‍රශ්නාර්ථ 13 සමමිත ප්‍රශ්නාර්ථ 12. ඔබ දන්නා සුදුසු අර්ථකථනය ගොනු කරමින් කර්මකර්මී අප නිර්වචනය කරනවා. දැන් ඔන්න චුට්ටක් අහගෙන කලු මොකද අහන්නේ? කර්මකර්මී අප තනියම මේ වෙනකොට පරිහිත තියෙනවා. ඔය හැම පේපරයකම දොස්තරේ ප්‍රශ්න කරගෙන යන තිරස් අපේ. නේ එන පරිහිත පටන් ගන්නවා. කර්මකර්මී වාක්‍යයේ තමයි කර්මකර්මී ඉන්දියාවේ කර්මකර්මී බැලුනාම සමාවෙන්නේ hari yang ini संविधानिक प्रकाशित पाठ्य प्रकाशित पाठ्य लाभांश सदा प्रकाशित पाठ्य लाभांश सदा संविधान satu sampah संविधान satu sampah कार्यक्षमता संविधान से कार्यक्षमता संविधान से स्पष्ट करने करने कमा संविधानिक करने मेहरबानी मस्ताह पारने के लिए मेहरबानी मस्ताह पारने के लिए एक्लम तमारी करुणा करने में चुट पाने की वचन मांगने पहले की बात करना इतने करुणा करने की आता है मेरे का मार मांगिया कमर की जाति पे बिना से हानि आपके नमस्ते में करुणा करने के कारण में आपने बोलना का सिविली ने दांतों में आप परिचय एक एक्टर अपनी जीवन पर परिचय करता
අපිට කල්පනා කරන්නේ නෑ. මොකද මේ ගතික කියන වචනේ ප්‍රතිවිරුද්ධ පැත්තට. ස්ථාතික. වෙනස් වෙන්නේ නැති පරිසරයේ. දැන් වෙනස් වෙන්නේ නැති පරිසරයක් කල්පනා කරන්නේ නෑ. නේද? ඒක වෙනස් වෙන්නේ නෑ. නේද? අපි ඉඳ පායන ඉඳ දැසෙනවා. මේක හැමදාම වෙන ස්ථාතිකයි. අමුතියවරු කරනවා නෙමෙයි. අනිත් වගේ ස්ථාතික පරිසරය අපිට කාරණාවන්ගේ කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අපිට කාරණාවන්ගේ කරන්න අවශ්‍ය වෙන පරිසරයේදී ගාමික පරිසරයේදී වෙනස් වෙන පරිසරයේ ඒ ගාමික පරිසරයේ ඇතුලේ අපිට උඩ ගැහෙනවා ප්‍රකාශිතේ පරමාර්ථ සහ අනුකේය අනුදේක අපිට පරමාර්ථ කියන්නේ අනාගතයේ ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙන නිර්වාණ අපේක්ෂාව. අනුකේය අනාගතයේ ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙන කෙටි කාලීන අපේක්ෂාව. ඒ සමේ තුළ අන්තර්ගත අක්ෂර පහක් තියෙනවා. උදාහරණයක් S M A R T S අපේ කියන ස්පෙસિෆික් නිශ්චිතවාදී. S අපේ නිශ්චිතවාදී අරමුණ නිශ්චිතයි. ඒ වගේම measurable නකාරත හැකියාව නැති හැකියාව. හරි. මෙවි හැකියාව. ඊළඟට actuable අපි කියනවා නකාරකට හැකියාව. ඊළඟට කියනවා realistic තාස්තික බව. TRV කියන type of කාරණීය තිබීම. මේ මුල අරමුණ සහ පරමාර්ථ අතර මූලික වෙනසක් තියෙනවා. පරමාර්ථ කියන්නේ ව්‍යාපාර ආයතනය දිවිකාමීව අනාගත ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාවන් වලදී ඒ අපේක්ෂාවන් වල අන්තර්ගතයේ S M A R T ස්මාර්ට් ලිසර් අපි අන්තර්ගතය කරනවා අපි කියනවා අරමුණ දැන් මේක කල්පනා කරලා අපි ඉගෙන ගන්න වචන දෙකක් අදාළයි ගාමික ව්‍යාපාර පරිසරයන් තුලේ සංවිධානයේ ප්‍රකාශිත පරමාර්ථ සාහෘ අනි කාර්යක්ෂමව සංවිධානයේ සිදු කරන ආත්මයක් සම්ප සැලසුම් කරන්නේ සංවිධානයේ නියමතාවයේ කිරීම සිදු කරනවා අපි ඒක ආරම්භ කරන්නේ මෙන්න මේ නිර්වචන අදාළ පොඩි කුඩා තාක්ෂණික කීපයක් තියෙනවා මේක ලියනවා ලියනවා ගාතික පරිසරයේ යම් කියලා සමානව කෙලෙසතාවලට එන්න පුළුවන් ගාතික පරිසරය යන තේරුම විවිධ අවස්ථාවන්හි නිරන්තර වෙනස් වීමට විවිධ අවස්ථාවන්හි නිරන්තර වෙනස් වීමට බාහිරින් පවතින අභ්‍යන්තර සහ බාහිර පරිසර තත්ත්වයේ අභ්‍යන්තර සහ බාහිර පරිසර තත්ත්වයේ ගාමික පරිසරයක් කෙසේ ගාමික පරිසරයක් කෙසේ හඳුන්වන්නේ ඔන්න ගාමික පරිසරය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වන පරිසරය කෙලෙසතාවන්ට දෙක පරමාර්ථ සහ අරමුණු
සභාවක එනම් ආයතනය දිගුකාලීනව නවත්වා ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵලය දිගුකාලීනව නවත්වා ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵලය පරමාර්ථ සාධුමයි. පරමාර්ථ සාධුමයි. එසේ ආයතනය කෙටිකාලීනව අත්පත් කර ගැනීමට අපේක්ෂා කරන දේ කෙටිකාලීනව අත්පත් කර ගැනීමට අපේක්ෂිත දේ පරමාර්ථ සමේ ආරම්භ සාධුමයි. සමතුලිතයි. යතියන් ආනන්ද ප්‍රධාන ලක්ෂණ හතරකී අනුත් ප්‍රධාන ලක්ෂණ හතරකී SMART 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 යන්නේ හඳුන්වයි. දැන් මේ ස්මාර්ට් කෙනෙක්ගේ තේරුම එකක් කියන්නේ මේ සපුර කියන්නේ මෙහෙම ඒ සපුර කෙටිර නිශ්චිත භාවය එමත් වේ measurable නැණිය හැකි භාවය it must airway action based නැත්නම් කියනවා කරකට හැකි භාවය ළඟා කරකට හැකි භාවය ආරම්භයේ විදිහට තාපික භාවය එවට මනහන කියන්නේ යථාර්ථවාදී භාවය time bound අන්තිමට අපේ නිශ්චිත කාල සීමාවක් කිරීම. දැන් අපි ගාමිණී පාර්ශවයේ ඉගෙන ගත්තා නේද? පරමාර්ථ සමතුලිතව වෙනස් ඉගෙන ගන්නවා. ඒ අනුව පරමාර්ථ දුක්ඛාදීනයි අනුව කෙටිකාදීනයි. දැන් ඊළඟ තේරුමේ ඉස්සරහට ඊළඟ තුනේ කාර්යක්ෂමතාවයේ හා සම්ප්‍රදායිකතාවයේ කරුණාකර ලස්සන වචනය කරුණාකරනේ කාර්යක්ෂමතාවයේ හා සම්ප්‍රදායිකතාවයේ අපිට අනුව කීකර දුක්ඛ කාරණා කාර්යක්ෂමතාවයේ කියන්නේ මොකක්ද? කටයුතු නිවැරදිව කිරීම. සම්ප්‍රදායිකතාවය කියන්නේ නිවැරදි දේ කිරීම. නමුත් අපේ කතා නොවේද කියන්නේ කාර්යක්ෂමතාවය අනුව කාර්යක්ෂමතාවය අනුව සංවිධානයක් තුළේ පවතින සම්පා අවස්ථා ප්‍රමාණයකින්
අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිවීමක් නඩත්තු කර ගැනීම සඳහා භාවිතා කරන්නේ යන්නයි. භාවිතා කරන්නේ යන්නයි. නැතොත් කියන්නේ වාක්‍ය කියන්නේ කටයුතු නිවැරදිව කිරීම. කටයුතු නිවැරදිව කිරීම. කොහොමද? එන්නේ සම්ප්‍රදායිකතාවය මුලක් සම්ප්‍රදායිකතාවය ආයතනයක් විසින් පොතේ තුළට ආයතනයක් විසින් පොතේ තුළට අපේක්ෂිත අරමුණු ආයතනයක් විසින් පොතේ තුළට අපේක්ෂිත අරමුණු නිවැරදිව නඩත්තු කරගනු ලබන්නේ යන්නේ. නිවැරදිව නඩත්තු කරගනු ලබන්නේ යන්නේ. නිවැරදිව නඩත්තු කරගනු ලබන්නේ යන්නේ. සම්ප්‍රදායිකතාවය. උතුත තමයි කියන්නේ නැතොත් නිවැරදි දේ කිරීම සම්ප්‍රදායිකතාවය. නිවැරදි දේ කිරීම සම්ප්‍රදායිකතාවය. යවන පිළිගන ගාමික පරිසරයේ පරමාර්ථ අරමුණු කාර්යක්ෂමතාවයේ සම්ප්‍රදායිකතාවය. දැන් ඉලක්කයක කාර්යයක් පලදායිකතාවය. පලදායිකතාවය අපේ විශේෂ ප්‍රොඩක්ටිවිටි. පලදායිකතාවය යම්ජීවේන නියමිත කාර්යම් තුලේ නියමිත කාර්යම් තුලේ නිමේ ආයතනයක නිමෙයුම් හා යෙදවුම් අතර පවතිනේ නිමෙයුම් යෙදවුම් අතර පවතිනේ අනුපාතික සම්බන්ධතාවය. අනුපාතික සම්බන්ධතාවය පලදායිකතාවය. පලදායිකතාවය එය පලදායිකතාවය සූත්‍රය යනවලි පලදායිකතාවය සමානයි ඉර උඩ නිවෙනුම ඉර යට යෙදුම පොදු කරගන්න ලස්සනට. හරි. දැන් ඔන්න 12 වෙනි ප්‍රශ්නේ හැම පේපරයකම පේපර 10 පුරා අන්නම් කරගියේ. ඔබ කාරණා කරන ඔබට ලේසි ටාගට් එකක් කරගන්න ඕන. හැකි එකේම ප්‍රශ්න තුනක් කරගෙන යන්න. හැකි එකේම දුරුසෙන් ප්‍රශ්න කරගෙන යන්න. කල්පනා කිරීමක් නෙමෙයි. 13 වෙනි ප්‍රශ්නේ තේරුම්නේ ඔපරේෂන් ඇඩිෂන් අපි ඒක කියනවා මෙහි කල්පනා කරගියේ. ඒ ප්‍රශ්න දාතුරානේ ලියන උතාව මෙහි කල්පනා කරගියේ. මෙහෙම කල්පනා කරන්නේ කියන්නේ හරි. උතාව දෙවිත මාර්ගයේ පුදේ ඇක්ටිවිටීමක් එකම කරන්න. අපිට අනුනේ ව්‍යාපාර අධ්‍යයනික වචනයක් තමයි මෙහෙම. අපි මෙහෙම කියන ලස්සන වචනයක් නිෂ්පාදනය. ඔබ දන්නවා නිෂ්පාදනය කොටස් තුනකින් තුනයි. එකක් යෙදවුම
දෙක පරිවර්තන ක්‍රියාවලිය තුනවෙනි වෙන්නේ. උදාහරණ ප්‍රධාන යෙදවු වාතාවරණ තේරුතේ භූමියේ සමයේ ප්‍රාප්තමේ ව්‍යවසායකයේ කමනේ දැනුමේ තොරතුරු ශක්තිය හරි මේ තමයි අපි කිසියම් නිෂ්පාදනයක් නිපදවන්නේ ඒ සඳහා විකාශන ප්‍රධාන හේතු ටික. දැන් මේ හේතු මොනවද කරන්නේ? පරිවර්තනීය ක්‍රියාවලියක් කරන්නේ. අපි මේ හේතු පරිවර්තන ක්‍රියාවලියක් කරනවා. අපි විතර ලියනවා පරිවර්තන ක්‍රියාවලිය ආන්තිම නිෂ්පාදන කටයුතු මූලික කටයුතු අලෙවිකරණ කටයුතු පරිපාලන කටයුතු පරිශ්‍රණ සමවර්ධනීය කටයුතු මානව සම්පත් කළමනාකරණ කටයුතු අවසානික තොරතුරු කළමනාකරණ කටයුතු එයන් යම් කිසි දෙයක් ඔන්නේ ක්‍රියාකාරකම් අපි නතු කරනවා නිෂ්පාදන කටයුතු මූලික කටයුතු අලෙවිකරණ කටයුතු මානව සම්පත් කළමනාකරණ කටයුතු පරිපාලන කටයුතු තොරතුරු කළමනාකරණ කටයුතු මේ කටයුත්තක් තුලින් මොකක්ද වෙන්නේ මේ හේතු එකතු කරලා ලැබෙනවා උදාහරණයක් මේ වීඩියෝ එක පටන් ගන්න අවස්ථාවේ අපි ඉදිරි තැනදී අද මේ වීඩියෝ එක අවසන් වෙනකොට දන්නේ ඉන්න තැනයි තමන්ගේ දැක්ම කියලා කාරණාවක් ඇතුළේ එකතු කරලා ලැබෙලා තියෙනවා නේද ඊළඟ මේ පරිවර්තන ක්‍රියාවලියක් කරනකොට හැම කිසිම යෙදවුමක් ලැබෙන්නේ එකතු කළා අවසානයේ අවසන් ගෙනුපු ඉන්න අපි කියනවා නිම යුබ අපි ඒක කියනවා පහන්සේ මේ තමයි නියුම මේ තමයි නිෂ්පාදන කටයුත්තේ මේ තමයි නිෂ්පාදන ක්‍රියාවලිය ඒ ඉන්නේ ව්‍යාපාරයේ කුටි පරමාණු දෙක ගන්න ව්‍යාපාරයේ කටයුතු කරගන්න මෙන්න මේ කටයුතු ආරක්ෂක සම්ප්‍රදායේ ලෙස සැලසුම් කරන්නේ සම්පදාන කරන්නේ මෙහෙවීම සහ පාලනය කිරීම මානසික කියනවා මෙන්න මේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න හරි ඊට අදාළ සියලුම කටයුතු ඉතා ආරක්ෂක සම්ප්‍රදායේ සැලසුම් කරන්නේ සම්පදාන කරන්නේ මෙහෙවීම පාලනය කිරීම මෙන්න මේ කුළු ක්‍රියාදාමයන් කියනවා මෙහෙයුම් කළමනා කරන්නේ ඒක මෙහෙයුම් කළමනා කරන්නේ ප්‍රධාන කොටස් පහක් තියෙනවා මොකද මේ මෙහෙයුම් කළමනා කරන්නේ ප්‍රධාන කොටස් පහ නිෂ්පාදන ඉංජිනේරින්ග් කරන්නේ නිෂ්පාදන සැලසුම් කරන්නේ නිෂ්පාදන පාලනය ගැනීම ස්පර්ශන හා සම්බන්ධී කරන්නේ මේ ක්‍රියාවලිය මනෝ කල්පනා කරන්නේ එමුගේ කල්පනා කරන්නේ දායකයන් පායි නිෂ්පාදන ඉංජිනේරින්ග් කරන්නේ නිෂ්පාදන සැලසුම් කරන්නේ නිෂ්පාදන පාලනය ගෞරවණීය ගැනීම පරිශනා සම්මානී කරන්නේ මේවා යම් දමින්ක නැවත අසන කතා කරන කිය යන්නේ මාතුකාව යාගන්න මෙහෙයුමේ යනුමත්දේ මෙහෙයුම් කල්පනා කරන්නේ මෙහෙයුම උත්තේ යන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළේ යෙදවු වනාන්තර සම්පත් ගැනීම භූමිය ශ්‍රමීක සම්පත් තිබේ වනවන්නේ නිමෙයු
නිවිල් වරහන් වහන සීමා වරහන් වහන්නේ බෞද්ධ පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය බෞද්ධ පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය මෙහෙයුමේ යකියන ඒ ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. ඒ ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. එක යෙදුම්මේ දෙක පරිවර්තන ක්‍රියාවලියේ තුන නිවෙන්නේ කෙලුම්තේ පොඩි එක පිටර ඉස්සර හැමෝම තියෙනවා පොඩි එක පේජස් වලට ඊට මොනවාද යනවා ඉස්සරේ යනකොට පේජේ යන විදියෝ මැට්‍රික්ස් යන පරිවර්තන ක්‍රියාවලිය කෙලොරි කියන්නේ ඉතිරි කම්පිටි පුදුලියම් කරගත්ත තෝරන්න මකරන්නේ උදව් උන්ගේ තමයි එක්ස්ට්‍රාෂනේ ඉස්සරම තමයි පාර්ටි විස්පාද කියනවාගේ වෙනම කතාවකින් තුනම ශාලා උදාහරණයක් දැන් මාතෘකාව අපි මාතෘකාව මෙහෙන් කල්පනා කරන්නේ කියන මාතෘකාව මෙහෙන් කල්පනා කරන්නේ යම් කියලා තමයි. දැන් මෙහෙන් කියන දාන්තුව මෙහෙන් කල්පනා කරන්නේ නැහැ නේද? යන් මෙහෙන් කල්පනා කරන්නේ යම් කියලා තමයි. කියන්නේ संविधानिक परमानंद संविधानिक परमानंद itu kerana masalah itu kerana masalah මෙහෙයුම් කටයුතු ඒකේ ප්‍රධාන කාර්යයක් තුනේ යෙදුණු පරිවර්තන ක්‍රියාවලියේ නිවිමුකේ මෙහෙයුම් කටයුතු ස්ථැරසුම් කිරීම සංවිධානීකරණය කිරීම සංවිධානීකරණය මෙහෙයවීම සහ පාලනය කිරීම මෙහෙයවීම සහ පාලනය කිරීම අදම්පේ කල්පනාකර කටයුතු මෙහෙයුම් කල්පනාකරණය විසේ හඳුන්වනු ලැබේ. මෙහෙයුම් කල්පනාකරණය නිසා හඳුන්වනු ලැබේ. හරිද? දැන් තමයි මම කියන්නේ. පටන්ගත්තු පළවෙනි හැඩින් නම් ආකාරයට කෙනෙක් දාන්න පුළුවන්. මම තව පොඩි ඇඩිෂනල් කෑමක් විතර දාන්න. මෙහෙයුම් කල්පනාකරණය ප්‍රධාන කාර්යය. මෙහෙයුම් කල්පනාකරණය
ප්‍රධාන කාර්යය මේ කල්පනා කරන්නේ අය ප්‍රධාන කාර්යය අපි අහමකින් ප්‍රධාන කාර්යයන් පහක් තියෙනවා නේද? කාර්යයන් පහක් තියෙනවා. කාර්යයන් පහක් එක නිෂ්පාදන එන්ජිනියරින් කරන්නේ නිෂ්පාදන එන්ජිනියරින් කරන්නේ දෙක නිෂ්පාදන සැකසුම් කරන්නේ තුන නිෂ්පාදන පාලනය අප කතා කරේ උචාරණ කරන ශෛලී නිෂ්පාදන පාලනය හතර ද්‍රව්‍ය විදදී ගැනීම ද්‍රව්‍ය විදදී ගැනීම පස්වෙනි කියන්න දුන්නේ උදේ පරීක්ෂණ හා සම්බන්ධ කිරීමේ පරීක්ෂණ හා සම්බන්ධ කිරීමේ right එනම් අපි උදේ දෙවි කොටස මාතෘකා දෙකක් අපි කතා කළා. 12 වෙනි ප්‍රශ්නේ කල්පනා කරමින් 13 වෙනි ප්‍රශ්නේ මේ කල්පනා කරමින් මේ කල්පනා කරමින් තව ප්‍රශ්න දෙකක් තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියේ සැක පරිවර්තනයකදී ඊට එකතු කළ අභිවෘද්ධියේ ඉහත ප්‍රකාශය පැහැදිලි කරන්න මම උදාහරණ කිව්වනේ අපි මේ නිෂ්පාදන ක්‍රියාවලියක් කරන එක පරිත්‍ත්‍රීය කොටසකදී එකතු කළ අභිවෘද්ධිය ලැබෙනවා. නිදසුනක් ගත්තොත් මෙතනින් ගන්න මේ කොටි මෙතනින් කපන කොට කපන උත්පාදන අපතින කොට ඒ උත්පව පොලිෂ් කරන කොට ඒ උත්පව රීලෙක් වෙන කොට නේද? හැම තිස්සෙම මොකද වෙන්නේ? එකතු කළ අභිවෘද්ධිය ලැබෙනවා. කියන මාතෘකාව නිෂ්පාදනයේදී එකතු කළ අභිවෘද්ධිය මගේ මතකයේ ක්‍රියාවලිය තමයි මේක. නිෂ්පාදනයේදී එකතු කළ අභිවෘද්ධිය කියන්නේ පරිවර්තන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවලදී යෙදවුම් වලට වටිනාකමක් එකතු වීමේ නිෂ්පාදනයේ වටිනාකම වැඩි එකතු කළ අගේ සමගතුමයි නිදසුනේ ගෘහභාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී ලී කැපීම එකලස් වීම නිෂ්පාදනය කිරීම යන මේ සෑම අවස්ථාවකදීම ඊට අගයක් එකතු වීම ඊට අගයක් එකතු වීම
හරි right දැන් බලන්න මිහිරු කල්පනාකරණය අපි මුලින්ම මිහිරු කියන එක නිර්වචනය කළා මිහිරු කල්පනාකරණය නිර්වචනය කළා මිහිරු කල්පනාකරණය ප්‍රධාන කාරණා පහයි නේද කතා කරලා දැන් කතා කරලා ඒක තුළ අගේ දැන් උන්නේ පොඩි කල්පනාකරණය විදිහේ මාතෘකාව ආයන්නේ පස්තංක 13 ආයන්නේ මිහිරු කල්පනාකරණය වැදගත්කම කියන ඔය එකනොමික් පේපර් එක නැහැදී කියනවා. ඒ පේපර් එක කියලා මම මේ පන්තිවලදී පේපර් දාන්න පුළුවන් නැත්නම් PDF එකක් දාන්න පස්සේ. මේ කර්මනාකරණයේ වැදගත්කම. අපි නිෂ්පාදනයේ මොකද කර්මනාකරණය කරා මොකද වෙන්නේ? ඒ ඉන්නකොටම වෙන්නේ. නේද? අන්න මේ කර්මනාකරණ තෝරාස්. ඒ වගේ ගණන් තරුණගේ අවශ්‍යතාව උනනවා මනස කරන්න පුළුවන්. ඒ වගේ අපි නිෂ්පාදනය හොඳ නිහිම හොඳ කරුණාකරණයක් කරනකොට තරගතරුවන්ගේ නිෂ්පාදනයට වඩා අභියෝගාත්මක අපේ නිෂ්පාදනයේ ඉදිරියට දෙන්න පුළුවන්. කාර්යක්ෂමතාවයේ තියෙන සම්ප්‍රදායිකතාවයේ තියෙන අරමුණේ තියෙන මේ කොමෙන්ටේ මෙහෙම කර්මනාකරණයේ වැදගත්කමට ප්‍රයෝජන ලියමු එක ඉහළ ගුණක් පිළිකිදු ඉහළ ගුණක් පිළිකිදු බාහනහා සේවා නිෂ්පාදනය කළ හැකි බාහනහා සේවා නිෂ්පාදනය කළ හැකි දෙක මෙහෙයුම් ක්‍රියාවලියේ සම්ප්‍රදායිකතාවය හා කාර්යක්ෂමතාවයේ වර්ධනය වී සම්ප්‍රදායිකතාවයේ සහ කාර්යක්ෂමතාවයේ වර්ධනය වී තුන්වෙනි නිෂ්පාදන පිළිවෙල අවබෝධයෙන් ඉහළ ලාභයක් ලැබිය හැකි වේ. ඊළඟ එක නෞකාවෙන් දුටේ පවන්නා සේවා අනුවාදය හැකි නවතාවෙන් යුක්තේ බාහනහා සේවා අනුවාදය හැකි වේ. තව එකක් කියන්නේ ගෝලීය විකල්පලේ තන්දුකාරීත්වයේ ගෝලීය විකල්පල තන්දුකාරීත්වයේ ඉතා පහසුවෙන් මුලදී හැකි වේ. ඉතා පහසුවෙන් මුලදී හැකි වේ. තව එකක් කියන්නේ සමාජ වර්ගයේ නිසිලෙස ඉදිකිරීමේ සමාජ වර්ගයේ නිසිලෙස ඉදිකිරීමේ ව්‍යාපාරයේ වර්ධනයට මෙන්ම व्यापारी वार्तनी में नहीं तीर्थन स्थानवाद में दायनी है
තිරසස්ථාවන්ගේ දායක විය හැකි හොඳයි. එනම් දැන් බලන්න අපි මේකේ තොරතුරු ප්‍රශ්නයක් කල්පනා කරගෙන අවස්ථාව. 13 වෙනි ප්‍රශ්නය මෙහෙම කල්පනා කරන්නේ ඒ අනුව කල්පනා කරන ඒක මෙහෙම කල්පනා කරන්නේ විවචනය මෙහෙම කල්පනා කරන්නේ ප්‍රධාන කොටස් 5යි ඒ වගේම මෙහෙම කල්පනා කරන්නේ එකතු කරලාගෙන ලැබීම ඒ වගේම මෙහෙම කල්පනා කරන්නේ වැඩගත් කමලෙක්දා ප්‍රයෝජනය. දාර්ශනික පුරාණ ප්‍රශ්න පත්‍රයේ ඔබට ලැබෙන්නේ කල්පනා කරන්නේ 14 වෙනි පාඩමේ හරි උදේ 14 වෙනි පාඩමේ ඉස්තිමාල් කරන්නේ මේ හමුවේ යොමු කරනවා පේපරේ ප්‍රශ්නාර්ථ 5 හැමතිස්සෙම හැදෙන්නේ කල්පනාකරණයේ නිෂ්පාදන කල්පනාකරණයේ කියලා මාතෘකාවයි. පස්වෙනි ප්‍රශ්නේ. පේපරේ අන්ත 6 වෙනි ප්‍රශ්නේ හැදෙන්නේ නිෂ්පාදන කල්පනාකරණයේ අනුකම්පනකරණය. ඒක පිටුවේ. පේපරේ ප්‍රශ්නාර්ථ අන්ත හැදෙන්නේ තොරතුරු තාක්ෂණයේ මූලික කල්පනාකරණය. පේපරේ අන්ත ගොඩක් අවස්ථාවලදී ව්‍යාපාර සැලසුම තොරතුරු තාක්ෂණය තොරතුරු ඒක පොදු උඩ ගන්නවා පස්සේ මේක වෙනකොට කියලා දෙන්න. දැන් මේක පොදු තාක්ෂණ දැන් අපි කතා කරමු අනිවිකරණය. සාමාන්‍ය සිලබස් එකේ ඉන්න ප්‍රශ්න පාඩම. ඔබ අනිවිකරණයේ ප්‍රශ්නේ හැම අවුරුද්දකම අනිවාර්ය ප්‍රශ්නයක් මවුතේ මේකේ අපේ තන්න සුසු නිර්වචනයක් මේකේ පුතිතන්නේ පිළිටි විශේෂකතු කියනවා නම් මේ අනිවිකරණය කියන්නේ මොකක්ද කියලා විමර්ශනය කරන්නේ. මේ අනිවිකරණයේ උදාහරණයක් අනිවිකරණයේ ප්‍රධාන පාඩම තමයි ගනුදෙනු කරුණා. ගනුදෙනු කරුණා කේන්ද්‍ර කරගෙන අනිවිකරණයේ ප්‍රධාන කාරණා හතක් කරනවා. එකක් තමයි නිෂ්පාදනයේ දෙක විය තුන ප්‍රමාණයේ සමගින් බෙදා හැරීම හතර ප්‍රමාණයේ අපි මේක කියන අනිවිකරණ විශේෂය කියලා production price place promotion. Hari, kalau kita kira 4C 4P está P kita apa hati? Yang sini apa ini? Aku kalau tu tiba kerana मेरे कारण पतन करना එකක්මයි තමන් ලබාගන්න නිෂ්පාදනය තුළින් දෙක තමන් නිෂ්පාදනය සඳහා අයකරන මිල තුන්වෙනි බෙදා හැරීම අපේ ඒ සඳහා අනුගමනය කරන ප්‍රමාණය වෙනවා. මේ කාරණා මතයි පාරිභෝගිකයන්ගේ තෘප්තිමත් කිරීම අනුකරණීය මූලික පාඩම කියලා කියන්නේ. කොහොමද මේ පාරිභෝගිකයන් තෘප්තිමත් කරන්නේ? කොහොමද මේ පාරිභෝගිකයන් තෘප්තිමත් කරන්නේ? ඒ සඳහා අනුකරණීය මෙතන මූලික කරුණේ අපි සාකච්ඡා කරනවා. නිෂ්පාදනයේ අපි ලබාගන්න නිෂ්පාදනයේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වුවමනා ඉතුරුනේ විසඳුමක් විය යුතුයි කියලා කියනවා. අපි ලබාගන්න නිෂ්පාදනයේ පාරිභෝගික අවශ්‍යතාවය වුවමනාව විසඳුමක් විය යුතුයි. මම ඔබට කියසු ගන්නවා අවසාන ඔබට කියන ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් මගේ මේ විශ්සයක් පිරවද වැඩක් කියන්නේ ඔබගේ අවශ්‍යතාවය මේ මොන අත්දැකීමක් වෙන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා customer solution
customer wants and needs and wants වලට විසඳුමක් දෙන්නේ. අවශ්‍යතාව වුණා. එහෙම නැත්නම් නිකන් නිෂ්පාදන දුන්නකන්නේ අන්න අනිකගේ පාදේ පදේ දෙක අපි අහන්නේ කියලා පාරෝකේ දාවන්න පුළුවන් පිළිවෙලක් දෙනුනේ පිළිවෙල customer cost පාරේ අපි ඉදාන්නේ පාරෝකේ පහසුවක් දෙන්නකෝ පහසුවේ ඒක උදාහරණයක් මම කොළේ උදාහරණයක් මම කුලියකට පන්තිය රමණක් කියනවා කොළඹට ඉන්නේ කියලා ඒක පහසුවක් නෑ ඒක තමයි ඒක සර්විස් උදායි සර්විස් සාධාරණයි අපේ පිළිවෙල වැඩි අන්තිමට කාවාලා කියන අපහසුතාව ලෝන කෙනෙක් කියනවා දෙන්නේ කස්ටමර් කන්වීනියන්ස් පහසු අවසානයේ පාරිභෝගික අපි ලබාගෙන ප්‍රවර්ධනයේ පාරිභෝගික මෙත්තේ සංනිවේදනයක් සිදුවෙති කස්ටමර් කම්යුනිකේෂන් පාරිභෝගික ප්‍රවර්ධන ඒ අනුවයි ආර්ථිකයේදී රාජ්‍යව තමයි ප්‍රතිස්ථේම පාරිභෝගිකය එයාට දාස්තික ලෙස වැඩ කරන සේවකයෙක් තමයි ව්‍යාපාරිකයා අර ව්‍යාපාරික මතඥානෝනේ අපි විසින් ලාභ නිෂ්පාදනයේ අපගේ රජතුමාන් පාරිභෝගිකයන් අවශ්‍යතාව වුණාට විසඳුමක් බවට පත් වේවා නැත්නම් අපි ලබාගෙන ඉන්නේ පාරිභෝගිකයන් ගණනාවක් ඇති පිළිවෙලක් විය යුතු බවයි අපි බෙදාගෙන පාරිභෝගිකයන් පහසුවක් විය යුතු බවයි අපේ ප්‍රවර්තනයේ පාරිභෝගිකයන් උද සංනිවේදනයක් විය යුතු බවයි මේ කාරණාවකට අපි කියනවා 4C's කියලා 4C's ලොකේනවා ව්‍යාපාරිකයාගේ දෘෂ්ටි කෝණයෙන් 4P's ඒ 4P's පාරිභෝගිකයාගේ දෘෂ්ටි කෝණයෙන් තමයි 4C's බවට පත් වෙන්නේ. මෙන්න මේක තමයි අපි අනුකරන්නේ ප්‍රධාන බේස් එක කියලා ගන්න. හරි. ඒ අනුව අපි අනුකරන්නේදී පාරිභෝගිකයා උත්මත් කිරීම තුලින් ව්‍යාපාරිකයාගේ අනුකම්පාව එකතු කර ගැනීම උදෙසා මෙන්න මේ නිෂ්පාදනයේ මිල බෙදාගෙන ප්‍රබන්ධනයේ විචාරණ අසුර පාරිභෝගික සතුන් කරන ආකාරයක ව්‍යාපාරික සතුන් වල ආහාරය මේක තමයි මාර්කටිං වල මූලික හරයදී ඒක දීමදියා මොකක්ද අලවිකයේ කියන්නේ එනම් උදාහරණ කියන්නේ අලවිකයේ ඩිෆිනිෂන් එකට අලවිකයේ යන්නේ කියන්නේ පාරිභෝගික අවශ්‍යතාව වුණා පාරිභෝගික අවශ්‍යතාව වුණා තෘප්තිමත් කිරීමේ පාරිභෝගික අවශ්‍යතාව වුණා තෘප්තිමත් කිරීමේ ව්‍යාපාරික පරමාර්ථ ඉදිරි ගැනීමට සිදු කරන්නේ දැන් පාරිභෝගික සම්පූර්ණ තමයි ව්‍යාපාරික තෘප්තිය ඇතිවෙන්නේ මානෙට කියනවා පාරිභෝගික අවශ්‍යතා වන තෘප්තිමත් කිරීමේ ව්‍යාපාරික පරමාර්ථය ඉදිරි ගැනීම සඳහා සිදු කරන්නේ පාරිභෝගිකයාගේ පාරිභෝගිකයාගේ අවසන් වන්නේ පාරිභෝගිකයාගේ අවසන් වන්නේ අනිකනේදී
එහෙම කියලා ලියන්න නම් යටි අලුත්කරණයේ ප්‍රධාන පදනම වන්නේ අලුත්කරණයේ ප්‍රධාන පදනම වන්නේ පාරෝක්‍යගේ තුතියයි. එවැනි අලුත්කරණයේ රතු ලෙසේ අලුත්කරණයේ රතු ලෙසේ පාරෝක්‍යගේ ඔහුගේ සේවකයාගේ ඔහුගේ සේවකයා ලෙස ව්‍යාපාරිකයාට පෙන්විය හැකිය. ඔහුගේ සේවකයා ලෙස සේවකයාට පෙන්විය හැකිය. දැන් උතන ප්‍රශ්නේ කෑලි දෙකක්ම අහන්නේ. එකක් තමයි අනිත්‍යද විශ්ය. ඩොක්ටර් ගෝඩිගේ කියන අනිත්‍යද විශ්ය තියෙනවනේ. P P P P අනිත් පැත්තකට පේනවා නේද? C C C C පාරිභෝගිකයාගේ දෘෂ්ටි අනිත්‍යද විශ්ය නිෂ්පාදනය මිල බෙදා හැරීම ප්‍රවර්තනය ඔක ලියාගන්න දේම පොඩි උපමාවක් පාරිභෝගිකයාගේ දෘෂ්ටි අනිත්‍යද විශ්ය උපමාවක් කියන්නේ පාරිභෝගිකයාගේ දෘෂ්ටියෙන් අලෙවිකරන විශ්ය एक कैटेगरी निष्पादने एक निष्पादने एक resilient production एक मीले एक resilient price तुम बेटा एनीवे एक resilient उतने बेटा एनीवे स्थान का करने के लिए प्लीज हाथ निकाल रही हाथ निकाल रही इंग्लिश प्रमोशन इम्पसो इंग्लिश वाचना हाथ निकाल दाखवते किया हमने standard වලකමක් දාලා 4P උදේ මගේ කියන්නේ ප්‍රතිපාදක කියලා ඔබට මාතෘකාවක් කියන්න කියලා තියෙන්නේ මම පාරිභෝගිකයාගේ දෘෂ්ටිය අධිකරණ විශ්ය කියලා වැරදි ඉන්නේ ඇක්ටිවියක් උල්කවුනේ ව්‍යාපාරිකයන් නැත්නම් විකුණුකම්ගේ දෘෂ්ටිය අධිකරණ විශ්ය කියන්නේ 4P විකුණුකම් මම කියන්නේ අනේ කලින් මාතෘකාවේ පාරිභෝගිකයාගේ දෘෂ්ටියෙන් අලෙවිකරන විශ්ය අලෙවිකේ විකුණුකම්ගේ දැන් පාරිභෝගිකයාගේ දෘෂ්ටිය අනේ ඒවටේ එක පාරිභෝගික අවශ්‍යතා වුණා සහ විසඳුනේ පරිවිදි පාරිභෝගික අවශ්‍යතා වුණා සහ විසඳුනේ solution customer solution දෙක පාරිභෝගික පිළිවෙල customer cost
COST ඊළඟට sannivedanaය communication customer communication අන්න එතන C නේද? C අහුවම තියෙනවා බලන්න කියන්නේ 4CS මේක 4PS මේක 4CS okay right එහෙනම් අපි තාපින් ප්‍රශ්න ටික ගන්න තාප ප්‍රශ්න කරන්න හරි ඔය විදිහට මේ ප්‍රශ්න 10ක් තියෙනවා 10ක් අරගෙන ගේම් එක ගහමු යනුව ගේම් එක උඩ ඒ වගේම අපේ මම කියන අන්තිම සම්බන්ධ පිටස්තර වීම අමාරු පරි වීඩියෝ දානගෙන මේ ස්ටයිල් පිටු කැපරගෙන රෙඩි එනම් තේ පාස්ටි පාඩම ඔබ දන්නවා අපේ සිලබස් එකේ පාස්ටි පාඩම යම් මේකේ මූල කාරණා කරන්නේ financial management නේද දැන් චින්ත පරිමාණ මොකක්ද තියෙන්නේ මූල කාරණා කරන්නේ කියන්නේ සලමාන්තතාවක් පිළිදෙන්නේ දැන් අහන්නේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුණු එන මොකද ව්‍යාපාරයෙන් දරුවනේ අපි තීරපන්තිය දැනුම අන්තර ගන්න ඕනම ව්‍යාපාරය ඒ තමන්ට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන්න ඕනේ අපිට කියනවා අරමුදල් සම්පාදනය කරගැනීම වගේම ඒ සම්පාදනය කරගත්තු අරමුදල් වඩා විධිමත් බලධාරී මාර්ගවල මොකක් කරන්න ඕනේද ආයෝජනය කරන්න ඕනේ එනම් මේ අරමුදල් සම්පාදනයේ අරමුදල් ආයෝජනයේ අපිට හොඳට දකින්න පුළුවන් ගිනුත්තර ප්‍රකාශනයක් කියනකම් දෙක මූල තත්ත්ව ප්‍රකාශය ශේෂ පත්‍රයේ කියන කලින් වැඩි නේද අන්න මූල තත්ත්ව ප්‍රකාශය ඒකේ වගකීම් පැත්ත හොඳම මූල තත්ත්ව ප්‍රකාශය වගකීම් පැත්තේ තියෙනවා ඡන්දව වගකීම් සහ ධර්ම වගකීම් අන්න අංග සම්පාදනය කරන ආකාරය ඒක වංකම් පැත්තම ඒක තියෙනවා ඡන්දව වංකම් සහ ධර්ම වංකම් අනුකේ ව්‍යාපාරය අනුදාන ආයෝජනය කරගත්තු ආකාරය ඒ අනුව යම් කිසි ව්‍යාපාරයක් වඩා ප්‍රතිස්ථාපනයේ වඩාමී මාර්ගවලින් අනුදාන සම්පාදනය කරගෙන ඒ වඩා සම්ප්‍රදායික ආරක්ෂක මාර්ගවලට ආයෝජනය කිරීම තුලින් අයිතිකාරී ව්‍යාපාරයේ මාස්තරයේදී අගේ උපරිම කරගැනීම සම්මාන කාරණාකට කටයුතු වල අපිට මූල්‍ය කාරණා කරගෙන සුද්ධ සිංහලෙන් කියනවා ආරම්භන විසිපන්න සම්පාදනය කරගෙන ඒව විසිමාර්ගවලට ආයෝජනය කළ ඕනම මොකක් කියනද දියුණුවට පාත්‍රය ඕනම පුද්ගලෙක් ඕනම කුටුම්බයක් ඕනම සංවිධානයක් ඕනම රටක් සාර්ථක තීරණාවක් කරන එකේ උත්තර ඒනම් යාමන මූල්‍ය කාරණා කලේ අනුව මූල්‍ය කාරණා කලේ අනුව ලේ උත්තර ව්‍යාපාර ආයතනයකට ව්‍යාපාර ආයතනයකට අවශ්‍ය අරමුදල් योग्य मार्गवली सप्यागनीम एवं
පරදායි ලෙස ව්‍යාපාර කටයුතු වලට ආයෝජනය කරමින් අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳී අගේ වාහනකේ ගන්නේ උපරිම කිරීමේ සියලුම කරුණාකරන කටයුතු මූල්‍ය කරුණාකරණය උන අපිට මූල්‍ය කරුණාකරණය අමාරුයි නම් තේරුම් නැත්නම් ඒ අය ලෙසන්ස් වල හිටියේ නැත්නම් එක දිගටම වීඩියෝ 10යි 15 ප්‍රශ්න අරගෙන මේ දැන් මාත් ගන්න බලන්න ඔය මූල්‍ය කරුණාකරණයේ කාර්යය ඒකයි ප්‍රධාන අරමුණ ඒකයි ශිෂ්‍ය අරමුණ හතරයි තීරණ දෙකයි තියෙන්නේ නේද මොකක්ද මූල්‍ය කරුණාකරණයේ ප්‍රධාන කාර්යය ආයතනය සඳහා අවශ්‍ය අනුධර්ම සැලසුම් කිරීම ඒවල් සම්පාදනය කර ගැනීම සම්ප්‍රදාය සහ කාර්යක්ෂම මාර්ගවල ඒවා ආයෝජනය කිරීම ඕක තමයි කාර්යනිති ඔබ වඩාවලේදී සමාජයක් සීමා කරන ෆයිනැන්ෂියල් මැනේජ්මන්ට් උනන ඔබට කරන්න තියෙන පළවෙනි ඩියුටි එක ඕක අපිට අනුදාන අවශ්‍ය මොන ආකාරයකද කොහොමද මූල්‍ය අවශ්‍යතා සැලසුම් කරන්නේ පස්සේ ඒකට අවශ්‍ය කරන අනුදාන විනිමය මාර්ගවලින් එකතු කරගන්න සම්පාදනය කරන්න ඒවා වඩා පළදායි කාර්යක්ෂම මාර්ගවලට ආයෝජනය කරන්න ඔය තමයි මූල්‍ය කරුණාකරණයේ කාර්යය යටි මූල්‍ය කරුණාකරණයේ කාර්යය මූල්‍ය කරුණාකරණයේ කාර්යය ඉරාදාලා එමෙය අවශ්‍ය අනුදාන පිළිබඳ සැලසුම් කිරීමෙන් අවශ්‍ය අනුදාන පිළිබඳ සැලසුම් කිරීම කමා එම අවශ්‍යතා අනුව අනුදාන සම්පාදනය කර ගැනීම එම අවශ්‍යතා අනුව අනුදාන සම්පාදනය කර ගැනීම ඒවා සම්ප්‍රදායික කාර්යක්ෂම ලෙස ආයෝජනය කිරීම මූලික කාර්යයි ඔන්න පළවෙනි ඊපස්සේ කියන මාතෘකාව මූල්‍ය කරුණාකරණයේ ප්‍රධාන අංගය මූල්‍ය කරුණාකරණයේ ප්‍රධාන අංගය මොකක්ද මේ මූල්‍ය කරුණාකරණයේ ප්‍රධාන අංගය ව්‍යාපාරයේ හිමිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි අගේ දානයේ නේද උපලිප්ත කරගෙන යන්නේ එනම් ව්‍යාපාරයේ හිමිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැඳි අගේ ව්‍යාපාරය හා සබැඳි අගේ වරහන් ඇතුලේ දානයේ
උපරිම කරගැනීම මූලික අරමුණ යටි ඉහත ප්‍රධාන අරමුණ අමතරේ ස්තිස්වාලු හතරක් කැටේ එක ලාභ උපරිම කරගැනීම කොටස දෙකම උපරිම කිරීම දිගුකාලීන මූල්‍ය ස්ථාපනය කිරීම දිගුකාලීන මූල්‍ය ස්ථාපනය තහවුරු කිරීම හතරවෙනි අංගුවේ ප්‍රසාත දෘශ්‍යතාවත්ම පවත්වාගෙන ප්‍රසාත දෘශ්‍යතාවත්ම පවත්වාගෙන ඕනෑම උදාහරණයකට පාරිශුද්ධ ප්‍රශ්නයේ එනම් මූල්‍ය කරුණාකරණේ අපි උන්න පැහැදිලි කරනවා. දැන් පළවෙනි පාඩමේ ඉඳන් අනුගමන පාඩම පිළිවෙල තියාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා හරියට ප්‍රමාණිකුල කරගත්තොත් තේරෙන්නේ කොහොමද? අපි ඒක පිටින් 10 තේරෙන්නේ පාඩම. එනම් මේකට 10 ප්‍රශ්න මානව සම්පත් කල්පනා කරන්නේ ඒකෙන්නේ මානව සම්පත් කල්පනා කරන්නේ ඊළඟ වෙනම පැහැදිලි කරනවා තව ප්‍රශ්න 10ක් පිළිස්සනවා. කියන්නේ එනම් ව්‍යාපාරිකයේ පරමාර්ථ ප්‍රදාන ගැනීම සඳහා වඩා යෝග්‍ය හා තෘප්තිමත් මානව සම්පත ව්‍යාපාරික පරමාර්ථ රඳා කර ගැනීම සඳහා වඩා යෝග්‍ය හා තෘප්තිමත් මානව සම්පත ජනිතවනයි ආයතනයේ මානව සම්පතේ සම්ප්‍රදායික හා කාර්යක්ෂමවේ ඔඩිෆිෂන් කියවන්නේ සම්ප්‍රදායික හා කාර්යක්ෂමවේ ලාභ කර ගැනීම සහ අපක් කර ගැනීම ළඟාකරණය සහ අපක් කර ගැනීම මානව සම්පත් කල්පනා කරගෙන මානව සම්පත් කල්පනා කරගෙන එතකොට පක්ෂුති කෑම පොඩි පැහැදිලි කිරීමක් කියනවා යත මානව සම්පතට ආවේනික ලක්ෂණය අගන්නේ මානව සම්පතට ආවේනික ලක්ෂණ හතරක් පිළිගන්නවා. एक सजीवी साधकेगी मानव संपत्ति पानी गैर में कहीं मानव संपत्ति पानी ठीक है ये स्थिति में हम प्रतिक्रिया की है क्या रहते हैं
ඒක සිද්ධීම තව ප්‍රතික්‍රියාවෙන් වීමට හැකියාවෙන් තුනේ පුහුණු කිරීම අගේ වැඩි පුහුණු කිරීම අගේ වැඩි හතරේ සිසු සම්පත් පාලනය කර හැකියි බලන්නේ පාර්ලිමේන්තුවේ මානව සම්පත් කාර්යාලයේ රාජ්‍ය උච්චාරයි. හරි ඒක 17 වෙනි ප්‍රශ්නේ කියන්නේ 17 වෙනි පාඩමේ පේපර් එකේ හැමදාම ප්‍රශ්නාර්ථ අන්තිම උතුම් පාඩමේ හරි ප්‍රශ්නාර්ථ 10යි ප්‍රශ්නාර්ථ 18යි දෙක එකතු පේපර් එකේ අන්තිම ප්‍රශ්නේ අන්තිම එක නේද? දත්තවලට මම එකතු කරලා තොරතුරු වල ගොඩේදී ඇත්තේ දත්තා තොරතුරු වල වෙනස්කම් උදාහරණ අපි දන්නේ තොරතුරු පද්ධතිය මාතෘකාව යටතේ අපි ලස්සන මෙන්න මේ වචන මාලාවක් ඉගෙන ගන්න. මේ දත්ත කියන්නේ අසංවිධ අක්‍රමික අපේ හැදිරි කවුරු අනේ අපි අතර ගැට තියෙනවා මම දැක්ක අර කරන්න හරි ලොකුයි ඒක හරි ස්ටෑන්ඩ් මේකට පොඩි මොකෙක් අසංවිධිත අක්‍රමික අපහැදිලි කාර්යයක් කියනවා විනාශකේ මේ දත්ත පහින් පොඩි අපි කොහොමද මේ දත්ත පහින්නේ මේ දත්ත විශ්වාසනෝගේ ස්ටේටසී ආනන්ද කස්තම දත්ත කස්තම යනකොට අර අසංවිධිත භාවය අයන්ත ගැනීම සංවිධිත වේ අවිධිමත් භාවය අයන්ත ගැනීම විධිමත් අපේ හිතේ අයන්ත ගැනීම අහනකොට පැහැදිලි වෙනවා අන්නතර නිර්මාණය වෙනවා තෝරතු නිසා දත්ත කියන්නේ යදෝම මේ පරිවර්තන ක්‍රියාවලියේ ඒ සම්පූර්ණ කියන්නේ මොකක්ද නිවීම සමීපය